හෙල්ලෝ ගයිස් ඉතින් ඔන්න ඉතින් මම අද කියා දෙන්න හදන්නේ ඔයාලට ෆෝන් එකකට ෆෝන් එකෙන් කොහොමද IGI ප්ලේ කරන්න කියලා. ඉතින් IGI කියන්නේ ඉතින් ඔයාලා දන්නවා ඉතින් ඒ කියන්නේ PC එක වගේ ප්ලේ කරන ගේම් එකක්. ඒක මම අද හදන්නේ කොහොමද මේ මොබයිල් ඩවුන්ලෝඩ් කරන එක කියලා දෙන්න. ඉතින් ඔයාලා මුලින්ම මගේ මම දැන් මේ දාන වීඩියෝ එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඔයාලා ඒ ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලින්ක් එක පෙන්නන්නේ. ඔයාලා පේන්නේ නැති මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම ඔන්න ඔය මෙඩියා ෆයිල් කියන එක උඩ ටච් කරලා පස්සේ ඔයාලා Google එකට ගිහිල්ලා මෙන්න මෙතනට එයි. මෙතන ඔයාලා පේන්නේ නැති IGI by the Joker කියලා MB 90ක් තමයි උඩ MB 100 අඩුයි කොහම හරි. ඔන්න උඩ ටච් කරලා මේ ඩවුන්ලෝඩ් කරගන්න මං ගාව එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් එහෙම ඩවුන්ලෝඩ් කරන ඔයාලා Play Store එකේ සර්ච් කරන්න ඕන. මෙතන සර්ච් කරන්න ඕන ඉසෙට් ආචියා කියලා. මේ තියෙන්නේ මෙන්න මේ ඇප් එක ඔයාලා ගාව තියෙනවා නම් හොඳයි. ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න ඕන මේ ඉසෙට් ආචියා කියන එක. ඩවුන්ලෝඩ් කරන ඕපන් දෙන්න. ඕපන් දුන්නාට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ. ඔන්න ඔය ඩවුන්ලෝඩ් කියනකොට ඔයාලා පේනවා ඇති මෙන්න මේ ඩවුන්ලෝඩ් එක උඩ ටච් කරන්න ඕන. අනේ ඩවුන්ලෝඩ් එකට ටච් කළා ඊට පස්සේ ඔයාලට පේනවා තව මෙතන මෙන්න මේ වගේ IGI කියලා මේ එකක් තියෙනවා. මේදි IGI Joker RAR කියලාදී ඔන්න ඕකට ටච් කළා ඒකට එකපාරට ටච් කරන්න. එකපාරට ටච් කළා මෙන්න මෙතන තියෙනවා ඉසෙට් ඩාචියා කියලා එකක්. පේන්නේ නැති. ඊට පස්සේ අන්න ඉසෙට් ඩාචියට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මම මෙන්න මේ විදිහට යයි මෙහෙම. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් new folder එකක් මේදි IGI by the Joker කියලා ඔන්න ඔහම new folder එකක්. ඊට පස්සේ ඒක ටච් කරන්න. ඔයාලා පේනද මෙතන IGI එකයි මේ app දෙකක් තියෙනවා. ඔයාලා මේ app දෙකම දා ගන්න ඕන. මේ තියෙන්නේ app දෙකම. ඔයාලා මේ app දෙකම දා ගන්න ඕන. මුලින්ම ඔයාලා browser එක download කරගන්න. මම install දුන්නා. ඔයාලට browser එකේ notification එකක් ඔය දෙන්නේ. ඔයාලා මේනදී මෙන්න මෙතන පොඩි යට වගේ පොඩි පල්ලෙහාම එකක් තියෙනවා බලන්න. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලා මේනදී මෙතන තියෙනවා install anyway කියලා එකක්. ඒක ටච් කරලා පස්සේ install වෙනවා. අර go it දුන්න ගමන් install වෙන්නේ නැහැ. ආයි ඔයාව එල්ලට දානවා. දැන් ඔහොම දුන්නා පස්සේ මෙතනින් මේ තියෙන්නේ done කියලා තියෙන මෙතන done තියෙනවා open තියෙනවා. ඔයා මේක ඕපන් කරගන්න ඕනේ නැහැ. මේ කියන්නේ මේක අනිවාර්යයෙන් කියන්නේ මේක ඕපන් කරන්න ඕනේ නැහැ. ඒක ඕන මේ හරියටම මේ ගේම් එක මේ ඉන්න. ඊට පස්සේ මෙන්න මේ IGI Joker කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් පොඩ්ඩක් මැදලා වරදී සිටින්න. ඊට මෙන්න මෙතන install කියන එක දෙන්න. මේකේ සමහර කට්ටියගේ ෆෝන් වල අරක එන්න පුළුවන් අර install anyway කියන එක. ඒක එහෙම එකක් ආවොත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම දෙන්න. හරි ඔන්න ඉතින් මගේ එකේ මේ දෙකම ඕපන් වුණා. මේ දෙකම ඕපන් වුණා. දැන් මට තියෙන්නේ ඕපන් දෙන්න. ඉතින් ඔන්න මම ඕපන් දුන්නා. ඔන්න ඔහම ගේම් එකට යනවා ඉතින්. මේ තියෙන්නේ. ඔන්නයි. මෙන්නයක් තිබුණේ යාළුවනේ. ඔයාලට මෙතන පෙන්නන්නේ මේ වෙනම භාෂාවකින් තමයි ඔයාලට මෙතන පෙන්නන්නේ. ඔයාලා මෙන්න මෙතන ඔය ඉන්නේ පළවෙනි එක දෙන්න ඕන මුලින්ම. පළවෙනි එක කියන්නේ මෙන්න මේක තමයි ඔයාලා මුලින්ම දෙන්නේ. ඔන්න ඔයාලා මුලින්ම දෙන්න ඕන. හරිද? ඕක දුන්නට පස්සේ මෙතන තියෙනවා මේ මැප් එක වගේ එකක්. ඔයාලට පේන්නේ නැති මෙතන මැප් එක වගේක් තියෙන්නේ. උතන මැප් එකක් වගේක් තියෙන්නේ. මෙන්න මේක. ඔන්න ඔය මැප් එක උඩ ටච් කරනවා. ටච් කරලා පස්සේ ඔයාලා කියන්නේ මේකේ අර භාෂාව වෙනස් අර අපි අර මෙහෙකින් දාගන්නේ. එතකොට ඔයාලා යනවා මෙන්න මේ වගේ ගේම් එක ඇතුළට. මෙතන මේ ඔහොම මේ මොකද්ද මේ තුන් හබ්බයක් ඔයා පෙන්නුවට ඔතන පෙන්නන ලෝඩින් කියලා පෙන්නන්නේ. ඉතින් ඔහොම යයි දැන් තා පොඩ්ඩකින්. ඔන්න ආව දැන් ඉතින් ඔන්න ඔය දැන් ගේම් එකේ ඉතින් ඔයාලා දාගෙන බලන්න. ප්ලේ ගන්න පුළුවන්. ඕන මම චුට්ටක් ප්ලේ කරලා වෙන්නම. දාපු නම
එහෙනම් මචං ඔන්න ඔය ගේම් එක මේ ඇප් එක අරගෙන තියෙනවා ওই තැන් වලට මිනිමකින් ටාස්ක් එක කරගන්න ඉතින් thank you ඉතින් මගේ වීඩියෝ එක බලන්න ඔයාලා වීඩියෝ එකට කැමති නම් like එකකුයි comment එකකුත් දාගෙන යන්න ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න MB 360 ඔයාලට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු bye